හරි අපි බලමු දැන් මේ 9 වසර ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම කියනවා පුද්ගලයෙක් තම මාසික වැටුපෙන් 3 එකක් ආහාර සඳහාද 4 එකක් ගෙවල් කුලි සඳහාද වැය කරයි. මේ බලන්න ඉන්න මේ ප්‍රශ්න විභාගෙට අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? මෙහෙම යන්නේ. මේක කියන්නේ පුද්ගලයෙක් ඉන්නවලු. එයා පඩියක් ගන්නවා මාසික වැටුපක්නේ කියන රජයේ සේවකයෙක් නේ. රජයේ හරි මොනවා හරි පෞද්ගලික හරි කමන්නේ සේවකයෙක්. ඒකෙන් 3 එකක් එයාට ආහාර වලට යනවා. මේ 3 එකක් 4 එකක් මොනවටද දෙන්නේ? ගෙවල් කුලි සඳහා වැය වෙනවා. හරි? ගෙවල් 3 එකක් ආහාර 4 එකක් ගෙවල්. කියනෝ ආහාර හා ගෙවල් කුලි සඳහා වැය කළ මුළු මුදල වැටුපෙන් කී මුළු මුදල වැය කළ මුදල මුළු වැටුපෙන් කවර භාගය? ඒතකොට මොකද කරන්නේ? මුළු වැටුපෙන් කවර භාගයද කියලා අහුවොත්. එතන කියනවා වැය කළ මුළු ගානනේ. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව. කියනවා මෙහෙන් හදන්නම් 3න් 1යි 4න් 1යි. දැන් මේක 7න් 2යි කියලා ලියන ළමයි ඉන්න ඕන තරම්. නේ? එහෙම බෑ කරන්නේ. මේ දෙන්නගේම පොදු හරයක් හොයලා ගන්න ඕනේ. ඒතර මොකද කරන්නේ? මේ දෙන්නගේ පොදු හරය හොයන ක්‍රම කීපයක් තියෙනවා. එකක් මේ දෙන්නගේ ලොකු ඉලක්කම ගන්නවා. කවුද ලොකු? 4යි. දැන් 4යි 3යි අතර සම්බන්ධයක් වෙන්නේ. ඒ වගේ ළමයි මොකද මේ දෙන්න ගුණ කරලා ගන්නවා. 4 වරුත් 3 කීයද? 12යි. එහෙනම් 12 කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? 3 12 කරන්නේ කීයෙන්ද ගුණ කරන්නේ? 4යි. එහෙනම් යාව එහෙනම් උඩේ එක්කනත් එක්ක ගුණ කරන්නේ. එහෙනම් 1 4න් ගුණ කරනවා 4යි. දැන් 4 තියෙනවා 12 තියෙනවා 12 4න් ගුණ කරොත් කීයද? සෝරි වර්ග 4 3න් ගුණ කරොත් කීයද? 12යි නේ. එහෙනම් උඩ එක 3න් ගුණ කරන්න. දැන් කීයද? 12න් 7යි. එහෙනම් උත්තරේ කීයද? 12න් 7යි. හොඳට කල්පනා කරන්න. මේ 12 කියලා කියන්නේ මුළු වැටුප. 7 කියන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුව. හරි. ඒක ඔළුවට දාගන්න 10 11 ඇද්දි පට්ට වැදගත් හරි. ඊළඟට ඔහු ආහාර හා ගෙවල් කුලි සඳහා වැය කළ පසු වැය කළ පසු ඉතිරි වූ කොටසින් මාර වෙනවා. මේ අල්ලලා එන්න මාර වෙනවා. හරි. ඉතුරු කොටසින් ඉතුරු වෙලා තියෙනවා කීයද? 12න් 7ක් මෙහාට එනවනම් ගණන් කරන්න බලන්න. 7 8 9 10 11 12. තව කීයක් තියෙනවද කියලා? 5ක් තියෙනවා. ඒ කියන්නේ කීයද? 12න් 5ක් තියෙනවා තව. ඒ කොටසින් 5න් එකක් වෙනත් යදන් සඳහා වැය කරයි. මේකෙන් 5න් එක කොහොමද ලියන්නේ? 12න් 5න් කීයද? 5න් 3ක්. නේ? 5න් 3ක්. වැය කරන්න වෙනත් යදන් සඳහා වැය කළ මුදල් මුළු වැටුපෙන් කාර්යය. දැන් මේකද මොකද කරන්නේ? හල්ලා යන්නේ. ගුණ කිරීමක් ඕක. කියන්නේ 12න් 5 ගුණ කිරීම 5න් 3. දැන් මේ පාඩ භාගය වෙනවා. මේක 12න් 3යි කියලා මම ලියා ගන්නවා. තව සුළු කරන්න පුළුවන්. ඒත් සුළු කරන්නේ නැහැ. මේවත් 12න් තියෙන ඉඳ ඔහොම ලියා ගන්න. දැන් බලන්න මේ 12න් 7ක් මෙහාට යනවා. 12න් 3ක් දැන් කීයක් ගිහිල්ලා? 12න් 10ක් ගිහිල්ලා. තව කීයක් ඉතිරිද? දෙකක් ඉතිරි වෙනවනේ. හරි. ඊට පස්සේ ඊහත වියදම් වලින් පසු ඉතිරි මුදල ඉතිරි ගාන කීයද? ඉතිරි බලන්න අපි කීයද? 12න් 7 එකතු කරනවා 12න් 3ට. කීයද? 12න් 10. එහෙනම් තව කීයක් ඉතිරිද? 12න් 2ක් ඉතිරි නේ. තේරුණා? බැංකුවේ තැන්පත් කරන්න තැන්පත් කළ මුදල කවර භාගයද මේ? කීයද? 12න් 2යි. බැංකුවේ තැන්පත් කළ මුදල 6000යි. ඒ කියන්නේ කාට සමානද? 12න් 2ට සමානයි කීයද? 6000යි. දැන් කියන්න බලන්න එනම් කවුරු හරි 12න් එකක් කියන කීයද? දෙකක් සර් 6000 නම් එකක් 3000 වෙන්න බෑ. හරි. එකක් 3000 නම් මම කිව්වා මේ මුළු වැටුප තමයි 12ක් කියන්නේ. එහෙනම් 12ක්. එහෙනම් 12 මොකද කරන්නේ? අපි මේක ගුණ කරනවා. කීයෙන්ද? 3000 ගුණ කරනවා. 12යි. බිංදුව අයින් කරලා ගුණ කරන්න බෑ. බිංදු 3 ලියා ගන්න. 3ෙන් ගුණ කරන 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. කී 36000යි. හරිනේ.